ඉතින්ද අපි අතිශය රහසිගත භූගත මිලිටරි කැඳවුරකට යනවා කියලා ඊට පස්සේ අපේ ඉස්සරහ තියෙනම සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකින් ආපු පිටසක්වල යානයක්. ඔව් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ මේ වගේ දියක් පළමු වතාවට ඇස් දෙකෙන් දකින්නකොට පුදුම සතුටක් උද්‍යෝගයක් දැනෙයි කියලා නේද? හරියට අලුත් ලෝකයක් හොයාගත්තා වගේ. ඒකනේ. හැබැයි අපි අද මේ ගවේෂණය කරන්න යන මූලාශ්‍රයට අනුව ඒ යානය දැක්කම දැනෙන්නේ කිසිම කුතුහලයක් නෙවෙයි කාමරින් එළියට දුවන්න හිතෙන තරමේ අමුතු මූසල බියක්. අන්න ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම පරස්පරය. මිනිස්සු විදිහට අපේ කුතුහලය නෙවෙනවා කියන්නේ අපි ආශා කරන දෙයක් වුණාට සම්පූර්ණයෙන්ම අපේ ස්වභාව ධර්මයේ නීතිවලට පිටින් යන තාක්ෂණයක් ඉස්සරහා හිටගත්තම මනස ඒක ප්‍රතික්ෂේප කරන්න බලනවා. ඇත්තටම අද අපේ මේ ගවේෂණයේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඒරියා 51. ඒ කියන්නේ ඒරියා 51 හි අතිශය රහසිගත S4 කැඳවුර. ඒකේ සේවය කළා කියන බොබ් ලසාර්ගේ මෑතකදී නිකුත් වුණු දීර්ඝ සාකච්ඡාවක් තමයි අපි මේ විමර්ශනය කරන්නේ. මේ සාකච්ඡාව ඇහුවාම මට තේරුණ ලොකුම දේ තමයි මේක නිකම්ම අద్භූත තාක්ෂණයක් යන කතාවක් විතරක් නෙවෙයි කියන එක. ඊට වඩා මේක මානසික අරගලයක් නේද? අර වගේ දැඩි පීඩාකාරී බීජනක පරිසරයක් අතුලේ සේවය කරන විද්‍යාඥයෙකුගේ මනසට ඇත්තට මොකද වෙන්නේ කියන එක. හරියටම ඔහු ඒ ස්ථානයට ඇතුළු වෙන මොහොතේ ඉඳන්ම පටන් ගන්නේ ලොකු මානසික මෙහෙයුමක්. ඒක හිතාමතාම සැලසුම් කරපු පීඩනයක්. අර විද්‍යාඥයෙක් කියන්නේ සාමාන්‍යයෙන් නිදහසේ හිතන්න ප්‍රශ්න අහන්න පුරුදුණු කෙනෙක්නේ. හැබැයි S4 කඳවුරේදී මුලින්ම කරන්නේ ඒ නිදහස සම්පූර්ණයෙන්ම කඩලා දාන එක. ලසාර් විස්තර කරන විදිහට ඔහු එතනට යන්නේ විශේෂ ජෙනට් ගුවන් ගමනකින් පස්සේ. අර ජෙනට් ෆ්ලයිට්ස් කියන්නේ රතු ඉරක් දහපු කිසිම ලාංඡනයක් නැති ප්ලේන් වලට නේද? අන්න ඒකම තමයි. ඊට පස්සේ ඔහු යන්නේ කහුළු සම්පූර්ණයෙන්ම කළු කරපු බස් රථයකින්. ගමනාන්තයේ කොහෙද කියන එකවත් පේන්නේ නැහැ. ඒ බස් එකේ යන ගමන ගැන ඔහු කියන විස්තරේ මාරම අමුතුයි. ඔහුට බාරව හිටපු ආරක්ෂක නිලධාරියා ලසාර් ඔහුට කියන්නේ ඩෙනිස් කියලා මුළු බස් ගමනේම කිසිම කතාවක් නැතුව ලසාර් දිහා බලාගෙන හිටියලු. හිපියෝ ගහන්නේවත් නැතුව නේද? හිතාගන්නකෝ ඒකේ තියෙන පීඩනය. මට තියෙන ප්‍රශ්නේ මේකයි. ඇයි මේ වගේ ලෝකයේ ඉන්න දක්ෂම මොළ ටිකක් එකතු කරගෙන එයාට හිතන්න නිදහස දෙන්නේ නැතුව මේ වගේ මානසික වදයක් දෙන්නේ? ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. මිලිටරි රහස්‍යභාවය කියන එක ඇතුලේ නිර්මාණශීලීත්වයට වඩා පාලනය කිරීම වැදගත් වෙනවා. ඒ බලාගෙන ඉන්න එකෙන් දෙන්නේ නුඹේ හැම තත්පරයක්ම මගේ පාලනයේ යටතේ තියෙන කියන පණිවිඩය. ඒ කියන්නේ විද්‍යාඥයෙකු වුණත් ඔහුට දැනෙන්න අරින්දී ඔහු නිකම්ම මෙවලමක් විතරයි කියන එකද? අනිවාර්යෙන්ම. ඒක කොච්චර දුරට ගියාද කියනවනම් වැසිකිළියට යනකොට පවා මේ ආරක්ෂකයින් ඔහු දිහා බලාගෙන ඉන්නවා. ඒක නම් මාරම වදයක්. ඒ වගේම අර ඇඳුනුම්පතේ කතාව. තමන්ගේ ඇඳුනුම්පතේ ඇඳුම ඇතුළට ගියොත් එහෙම නැත්තම් පේන්නේ නැති වුණොත් ආරක්ෂකයින් ඇවිත් කෙලින්ම බිත්තියට හේතු කරලා ප්‍රශ්න කරනවලු. වචනයක්වත් අහන්නේ තෝ නේද? ඒ කරදරෙන් බේරෙන්න ලසාට්ට සිද්ධ වෙලා තියෙනවා ලොකු රබ මුද්දක, ඒ කියන්නේ ඕරින්ග් එකක මේ හැඳුනුම්පතේ එල්ලගෙන යන්න. ඒක හරියට බෙල්ලේ දම්වෙලක් දාගත්තා වගේ වැඩක් නේ. හරියටම මේ ඔක්කොම කරන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවයන් මකා දාන්න. ඒ විතරක් නෙවෙයි ශාරීරිකවත් ලොකු පාලනයක් තිබුණා. ඔහුට අසාත්මකතා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ අර ආගන්තුක මූලද්‍රව්‍ය වලට ශාරීරිය කොහොම ප්‍රතික්‍රියා කරයිද බලන්න වෙන්නේ නැති. ඊට පස්සේ පයින් කස්සේ වර්ණයට සමාන පාරභාසක පානයක් බොන්න දීලා තියෙනවා ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් කියලා. ඉතින් මේවා ඇත්තටම වෛද්‍යමය අවශ්‍යතාවද නැත්නම් මනස පාලනය කරන්න කරපු දේවල්ද කියන එක හිතාගන්නත් අමාරුයි. මට නම් හිතෙන්නේ මේ ආරක්ෂකයින් ඉන්නේ හරියට කිසිම දවසකට තරඟයකට සහභාගී වෙන්න නොලැබෙන හැබැයි හැමදාම දැඩිව පුහුණු වෙන ක්‍රීඩකයින් පිරිසක් වගේ. ඒ උපමාව ගොඩක් දුරට හරි. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ විද්‍යාඥයෝ අතින් පොඩි හරි වැරද්දක් වෙනකම්. ඉතින් මේ වගේ පිස්සු හැදෙන තරමේ මානසික පීඩනයක් යොදවලා තිබුණේ මොකක් රකින්නද කියන එක තමයි ඊළඟට අපිට කතා කරන්න තින්නේ. ලසා වැඩ කළේ ප්‍රොජෙක්ට් ගැලීලියෝ කියන ව්‍යාපෘතියේ. ඕට පවර්ලා තිබුණේ අර පිටසක්වල යානාවල බලශක්ති පද්ධති ගැන අධ්‍යයනය කරන එක. එතන ඩිස්ක් හැඩත යාන 9ක් තිබිලා තියෙනවා. ලසා මේ යානයක් ඇතුළට ගිය පළමු දවසේ ඔහු දකින දේවල් තමයි අර අපි කලින් කිව්වා මූසල් හැංගීම් ඇති කරන්නේ. ඔහු කියනවා මේ යානාවේ ඇතුළත බිත්ති බිම ආසන මේ හැම දෙයක්ම එකම වර්ණයකින් තිබුණා කියලා. අර පියුට වර්ණයෙන්. ඒ කියන්නේ අඳුරු අලු පාටකට හුරු වර්ණයකින් තමයි තිබිලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි කිසිම තියුණු දාරයක්, ඒ කියන්නේ ෂාප් එජස් මුකුත් එතන තිබිලා නැහැ. ඒ කියන්නේ කිසිම පැස්සුමක්, වයර් එකක්, ඇණයක් මුකුත්ම නැහැ.
හරියට එකම අච්චුවකින් වත් කරලා ගත්තා වගේද? අන්න ඒක තමයි පුදුමේ. එකම එක අමුද්‍රව්‍යකින් සම්පූර්ණ යානයම නිමවා තිබුණා වගේ. අපේ මානව තාක්ෂණයේදී අපි යම් යන්ත්‍රයක් හදන්නේ කොටස් එකතු කරලානේ. ඔව් කෑලි කෑලි අමුණලානේ හදන්නේ. හැබැයි මේකේ එයම කිසිම බෙදීමක් පේන්න තිබිලා නෑ. ඒක අපේ මූලයට තේරුම් ගන්න බැරි සංකල්පයක්. හැබැයි මාව වඩාත්ම පුදුම කරතු කාරණේ ඒක නෙවෙයි. මේ යානාව ඇතුලේ ආලෝකය හැසිරුණු විදිහ. ඕන් පරීක්ෂණ කරන්න ලොකු හැලජන් බල්බ් ගෙනලා කාමරේ එළිය 600කින් විතර දීප්තිමත් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙලා තින්නේ? යානාව ඇතුළත ආලෝකය පරාවර්තනය වෙලා නැහැ. ආලෝකය කෙලින්ම වටින තැන විතරයි පේන්නේ. ඒක කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ ඒ අමුද්‍රව්‍ය ආලෝකය සම්පූර්ණයෙන්ම උරා ගන්නවා කියන එකද? භෞතික විද්‍යාත්මකව බැලුවොත් ආලෝකයේ ෆෝටෝන අංශු 100%ක්ම අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමේ පරමාණුක ව්‍යුහයක් ඒ අමුද්‍රව්‍යට තියෙන්නේ නැති. අපි දන්නවා කළු කුහර වටා ආලෝකය උරාත් ගන්නවා කියලා. ඒ කියන්නේ බ්ලැක් හෝල්ස් වලින්. ඔව් ඔව්. හැබැයි ඝන වස්තුවක් ලෝහයක් වගේ දෙයක් ආලෝකය පරාවර්තනය නොකර සම්පූර්ණයෙන්ම උරා ගන්නවා කියන එක අපේ විද්‍යාවට ගොඩක් දුරයි. ඒක හරියට ආලෝකයේ නැති කළු කුහරයකට අත දානවා වගේ හැඟීමක් ලසාට දැනෙන්නේ නැති. මාරම අමුතුයි. ඒත් එක්කම ඉන්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ යානාව වැඩ කරන්නේ කොහොමද කියන එක. මෙතනදී තමයි 115 වෙනි මූලද්‍රව්‍ය ගැන කතා වෙන්නේ. ලෙසා කියන විදිහට මේක තමයි යානාවේ ප්‍රතික්‍රියාකාරකය ක්‍රියාත්මක කරන ඉන්ධනය. සාමාන්‍යයෙන් ආවර්තිතා වගුවේ 115 වෙනි මූලද්‍රව්‍යය කියන්නේ අපි કૃත්‍රිමව හදන තප්පරයකින් කුඩා කොටසකදී විනාශ වෙලා යන අතිශය අස්ථායී දෙයක්. හැබැයි ලෙසා කියනවා ඔහුට ලැබුණේ මෙහි ස්ථායී ප්‍රභේදයක් කියලා. ඒ කියන්නේ ස්ටේබල් අයිසොටෝප් එකක්. හරියටම විද්‍යාවේදී අපි මේකට කියන්නේ island of stability කියලා. ඒ කියන්නේ ඊටා බර මූලද්‍රව්‍යයක් වුණත් නියුට්‍රෝන ගණන නිවැරදිව පිහිටියොත් එය කාදනය නොවි ස්ථායීව පවතින්න පුළුවන් කියන න්‍යාය. ඒ මූලද්‍රව්‍යයේ නිකුත් වෙන බල ක්ෂේත්‍රය ගැන ඔහු කියන කතාව මට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඔහු කියනවා ඒකට අත තිබ්බම හරියට ප්‍රබල චුම්බක දෙකක් ලං කරනවා වගේ විශාල විකර්ෂණයක් දැනුණා කියලා. ඔව් අර මැග්නට් දෙකක් එකට තල්ලු කරනවා වගේ නේද? ඒකම තමයි. කොච්චර තදින් තල්ලු කළත් අත තියන්න බෑනෝ. ඒක හරියට ඉලාස්ටික් බෝලයක් තල්ලු කරනවා වගේලු. හැබැයි පොඩ්ඩක් ඉන්න. අයිම පද්ද ගැටලුව. නිව්ටන්ගේ 3 වෙනි නියමය අනුව අපි බලයක් යෙදුවොත් ප්‍රතිවිරුද්ධ බලයක් එන්න එපයි. එතකොට ලෙසාර්ගේ අත ආපස්සට විසි වෙන්න එපයි. ඒ බලය කොහාටද යන්නේ? අන්න එතන තමයි නවීන විද්‍යාව අභියෝගයට ලක් වෙන්නේ. ලෙසාර් විස්තර කරන විදිහට ඔහු යොදන ගතික ශක්තිය ප්‍රතික්‍රියාකාරකයේ වෙත ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ කයිනෙටික් එනර්ජි එක පාස් වෙන්නේ නැහැ. ඔව්. ඒ වගේම ඒ ඔහුව ආපස්සට විසි කරන්නේත් නැහැ. ඒකෙන් යෝජනා වෙන්නේ ඒ බලය වෙලත් මානයකට විස්ථාපනය වෙනවා. එමත් නැත්නම් ඒ ගුරුත්වාකර්ෂණ තරංගයේ විසින් මේ ශක්තිය අවශෝෂණය කරගන්නවා කියන එකයි. මේක අපේ භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම කනපිට හරවන සංකල්පයක්නේ. ඒකනේ කියන්නේ. මේ කතාවේ මම වඩාත්ම අවුල් කරපු තැනට අපි දැන් එනවා. යානාවේ පෙනුමට වඩා එහි ක්‍රියාකාරීත්වය කාලය සහ අවකාශය විකෘති කරපු ආකාරය තමයි මාරම දේ. ඔහු කියනවා අර එක්තරා පරීක්ෂණයක් ගැන දැල්වෙන ඉටිපන්දමක් අර ගුරුත්වාකර්ෂණ විමෝචකයට කියන්නේ ග්‍රැවිටිමීටරයකට හසු කළාම ඒ කිටිපන්දමේ දැල්ල කිසිම චලනයක් නැතිව එක තැනක ගල් ගැසුණා කියලා. ඔහු ෂුවර් එකටම කියනවා. ඒකෙන් කියවෙන්නේ ඒ කුඩා ප්‍රදේශයේ ඇතුලේ කාලය ගලා යාම සම්පූර්ණයෙන්ම නතර වෙලා කියන එකයි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය කොච්චර ප්‍රබලද කියනවනම් ඒකට කාලය නවා දමන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාලය සම්පූර්ණයෙන්ම නතර වුණා නම් ඔක්සිජන් දහනය වෙන්නේ කොහොමද? දැල්ල නිවෙන්න එපයි. ඒක හොඳ ප්‍රශ්නයක්. අනික කාලය නතර වුණා නම් අර දැල්ලේ තියෙන ෆෝටෝන අංශු එළියට ඇවිත් ලසාර්ගේ ඇසට වැටෙන්නේ කොහොමද? යාට ඒක පේන්න විදියක් නැහනේ. ඔය ප්‍රශ්නේ ලසාටත් ඒ වෙලාවෙම එවිත් තියෙනවා. ඔහුත් මේක විශ්වාස කරන්න බැරුව පුදුම වෙලා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණය තමයි ලෝකල් ග්‍රැවිටි වෙල් එකක් තියෙන සංකල්පය. ඒ කියන්නේ මොකක්ද හරියටම? හරියටම හරි. ඒකම වෙංග හිරි වැටෙන පැහැදිලි කිරීමක්. ඊටත් වඩා පුදුම දේ තමයි අර විමෝචකය තවත් ටිකක් වැඩි කළාම වෙච්ච දේ ගැන ඔහු කියන කතාව. ඒ කාමරය ඇතුලේ ටෙනිස් බෝලයක තරම් කුඩා අවකාශයක් නිර්මාණය වෙනවා. ඒක හරියද කාමරය ඇතුලේ හැදුණු කුඩා කළු කුහරයක් වගේ. ඔහු ඒ කුඩා බෝලේ අවට තියෙන ආලෝකයේ සම්පූර්ණයෙන්ම ඒක වටා නැමී යනවා. ආලෝකයට කෙලින් යන්න බෑ. ඒ ගුරුත්වාකර්ෂණය නිසා ආලෝකය නැමෙනව නේද? ඒකනේ. කාමරේ අනිත් කිසිම දෙයකට හානියක් නැහැ. හැබැයි ඒ කුඩා ලක්ෂය ඇතුලේ
ආලෝකය සහ අවකාශය සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. එනකොට වෙනදී ඔහු ඇස් දෙකින්ම දැකලා තියෙනවා. දවසක් ගුවනේ පාවන යානයක් යටින් ඇවිදගෙන යන්න ඔහුට අවස්ථාවක් ලැබෙනවා. සිරාට ඒ කියන්නේ වැඩ කරන යානයක් යටින්. ඔහු යානය යටට ගියාම උඩ බලද්දි යානය පේන්නේ නැහැ. ඔහුට පේන්නේ නිල් පාට අහස විතරයි. ඒ කියන්නේ යානය වටා තියෙන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කොච්චර ප්‍රබලද කියනවනම් ආලෝකයේ යානය වටින් නැමීගෙන ගිහින් ඔහුගේ ඇසට වැටෙනවා. ඒ කියන්නේ හරියට එතන යානයක් නැහැ වගේ අදෘශ්‍යමාන වෙනවා. මේක අපි ලොකු පින්තූරයට සම්බන්ධ කරලා බැලුවොත් ඇයි මේ තරම් දැඩි රහස්‍යභාවයක් තියෙන කියන එක පැහැදිලි නේද? අර මුලින් කතා කරපු පීඩාකාරී මානසික වදය මේ කඳවුරේ තුල තියෙන්නේ ඇයි කියන එකට උත්තරේ මෙතන තියෙනවා. අනිවාර්යයෙන්ම හිතන්න යම්කිසි රටකට හෝ හමුදාවකට ගුරුත්වාකර්ෂණය සහ ඒ හරහා කාලය පාලනය කරන්න පුළුවන් වුණොත් ආලෝකයේ නවා දමලා නොපෙනී යන්න පුළුවන් නම් බර ශුන්‍ය කරලා ඕනෑම වේගකින් යන්න පුළුවන් නම් ඒක ලෝකයේ තියෙන බලවත්ම ආයුධ වෙනවා. කිසිම න්‍යෂ්ටික අවියකටවත් ඒකට කිට්ටු කරන්න බෑ නේද? කිසිම හමුදාගටට ඊට එරෙහිව සටන් කරන්න බෑ. ඒ දැනුම තමන්ගේ අතේ තියාගන්න, ඒක ආරක්ෂා කරගන්න ඕනෑම අන්තයකට යන්න හමුදාවක් සූදානම්. මිනිස්සුන්ගේ මානසිකත්වයේ බිඳ දමන එක ඔවුන්ට ඉතාමත් සුළු දෙයක්. අන්නේ හමුදා නීති රීති සහ පාලනය එක්ක තමයි විද්‍යාඥයෙකුගේ මනස ගැටෙන්නේ. ලේසාර් කියන්නේ නිකම්ම යන්ත්‍රයක් නෙවෙයිනේ. ඔහු කුතුහලයෙන් පිරුණු මිනිස්සෙක්. මේ වගේ ලෝකියම වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයක් අත ගන්න ලැබිලත් ඒ ගැන අනිත් එක්ක කතා කරන්න බැරි වීම ඔහුට ලොකු කලකිරීමක් එනවා. ඔවුන්ට වැඩ කරන්න වුණේ බඩි සිස්ටම් එකකට. ඒ කියන්නේ තමන්ගේ සහායකයා වුණු බැරි එක්ක විතරයි ඔහුට මේ ගැන කතා කරන්න පුරුවන් උනේ. වෙන කිසිම කෙනෙක් එක්ක අඩුම තරමේ අල්ලපු කාමරේ ඉන්න විද්‍යාඥයා එක්කවත් වචනයක්වත් කතා කිරීම තහනම් කරලායි තිබුණේ. විද්‍යාත්මක ගවේෂණයක් කියන්නේ සාමූහික ප්‍රයත්නයක් නේ. ප්‍රශ්න අහන්න, වැරදි හදාගන්න, අලුත් දේවල් අත්හදා බලන්න, අදහස් බෙදාගන්න නිදහස තියෙන්න ඕනේ. හැබැයි මේ කඳවුරේ තියෙන්නේ තොරතුරු කුටිවල හිර කරන ක්‍රමයක්. අර කම්පාර්ට්මන්ටලයිසේෂන් කියන එක. ඔව් ඒකම තමයි. මේ දැඩි සීමා කිරීම නිසාම ලසාර්ගේ හිතේ ලොකු කැරැල්ලක් නිර්මාණය වෙනවා. විද්‍යාඥයෙකුට තමන් හොයාගත්ත දේ ලෝකෙට කියන්න තියෙන ආශාව මර්ධනය කරන්න බෑ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු ඊටමත් අවදානම් සහගත ක්‍රියාවකට යොමු වෙන්නේ. මේ සිදුවීම අහද්දි මට හිතා ගන්නවත් බැරි වුණා ඔහු කොහොමද මේක කළේ කියලා. අර වගේ ඇහිපිය ගහන එක පවා නිරීක්ෂණය කරන ඩෙනිස් වගේ ආරක්ෂකයෝ ඉන්න තැනකට ඔහු රහසින් කැමරාවක් අරගෙන යනවා. අර බර්ගර් කින් කැමරාව නේද? ඔව්. ඒ කාලේ තිබුණු බර්ගර් කින් අවන්හලකින් ලැබුණු ඊටමත් කුඩා 110 ෆිල්ම් කැමරාවක්. ඔහු ඒක අරගෙන ගිහින් අර පිටසක්වල යානයේ ඡායාරූපයක් ගන්නවා. කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඒකේ ජීවිතේ පරදුවට තියලා කරපු අතිශය භයානක දෙයක්. සමහර විට ඔහු ඒ කැමරාව ඇඳුමේ කොහේ හරි සංගවාගෙන ආරක්ෂකින්ගේ අවධානය වෙනතක ගිය තප්පරයකින් ප්‍රයෝජනය ගන්න ඇති. මේකෙන් පේන්නේ ඔහුගේ මනස ඒ වෙද්දි කොයිතරම්නම් පීඩනයකට ලක් වෙලා පිපිරෙන්න ඔන්න මෙන්න තිබුණද කියන එකයි. අසු වුණා නම් ඔහුට මොකක් වේද කියලා හිතා ගන්නත් බෑ. සමහර විට ඔහුට ජීවිතය පවා අහිමි වෙන්න තිබුණා. හැබැයි ඊළඟට සිද්ධ වෙන දේ තමයි වඩාත්ම ඛේදනීය. ඔහුට ඒ ඡායාරූපය එළියට අරගෙන එන්න විශ්වාසයක් තිබෙලා නැහැ. ඒ නිසා ඔහු කරන්නේ ඒ ඡායාරූපය අරගෙන තමන්ගේ මේසේ තිබුණු කුහරයක් සහිත යකඩ කකුලක් ඇතුලේ හංගනවා. පස්සේ දවසක ආරක්ෂාව ටිකක් ලිහිල්මුණු වෙලාවක අරන් යනවා කියලා හිතාගෙන වෙන්නේ නැති. හැබැයි ඔහුට කවදාවත් ආයක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අදටත් දශක ගානකට පස්සෙත් ලසා විශ්වාස කරනවා ඒ ඡායාරූපය අර S4 කඳවුරේ අඳුරු කාමරයක ඒ මේස කකුල ඇතුලේ සුරක්ෂිතව තියෙනවා කියලා. අම්මෝ එක හිතද්දිත් ලොකු කුතුහලයක් එන්නේ. අදටත් S4 කඳවුරේ ඉන්න කවුරුහරි කෙනෙකුට අහම්බෙන් හරි මේ මේස කකුල ඇතුල බැලුවොත් එතන තියෙන්නේ ලෝකෙම කනපිට හරවන්න පුළුවන් සාක්ෂියක් නේද? ඇත්තටම මේ සමස්ත කටාවෙන් අපිට පේනවා මානව කුතුහලයේ සහ ආයතනික පාලනයේ තියෙන සදාකාලික ගැටුම. ලෙසාර්ට් තමන්ගේ කතාව ඔප්පු කරන්න භෞතික සාක්ෂියක් නැති වුණත් ඔහු මේ කියන දේවල් වල තියෙන විද්‍යාත්මක පසුබිම ඉතාමත් ප්‍රබලයි. ඒ වගේම ඔහු කියන තවත් ගැඹුරු කතාවක් තියෙනවා. ඒ තමයි මේ නොදන්න දේවල් දැනගැනීමට තියෙන ආශාව මැජික් එකක් වගේ වුණාට ඇත්ත මොකක්ද කියලා දැක්කට පස්සේ ඒකේ තියෙන උද්‍යෝගය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක. ඒ කියන්නේ පිට සක්වල යාන තියරවා මම ඒවට අත තිබ්බා හැබැයි අපිට ඒක තේරුම් ගන්න බෑ කියන යථාර්ථය නේද? අන්න ඒක තමයි. ඒක හමුදාවෙන් හංගගෙන ඉන්නවා කියන එකට මුහුණ දුන්නම මිනිස්සෙකුට ඉතිරි වෙන කලකිරීම ඉතාමත් විශාලයි.
ඒකනම් සහතික ඇත්ත. මිනිස් ස්වර්ගයාගේ ඉතිහාසයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් අපිට අභ්‍යවකාශයේ ජය ගන්න ලෝකයේ බලශක්ති අරුබුදයේ සදාටම විසඳන්න පාවිච්චි කරන්න පුළුවන් දැනුමක් හමුදා රහස්‍යභාවය නිසා හංගලා තියෙනවා. කාටවත් පේන්නේ නැති අඳුරු බිම්මහල් වල සිරවලා තියෙනවා. ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම ඛේදවාචකය. ඒ වගේම මේ මූලාශ්‍රය ඇතුලේ අපි සලකා බැලිය යුතු අවසාන හැබැයි ඊටමත් වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? ලසා කියන විදිහට මේ යානා නවය හමුදාවට ලැබිලා තියෙන්නේ කොහොමද? ඕනෙව නිපදව වෙලත්තම් ඒව කොහෙන්ද ආවේ? අන්න එතනදි තමයි මේ කතාව තවත් අద్භූත වෙන්නේ. මේ මූලාශ්‍රය අගහරියේ සඳහන් වෙනවා ඇමරිකානු නාවික හමුදාවට. ඒ කියන්නේ නේවි එකට මුහුණ දෙන සිද්ධ වුණු අතිශය රහසිගත සිදුවීම් කීපයක් ගැන. සාමාන්‍යයෙන් පිටසක්වලියෝ කීවම අපි බලන්නේ අහස දිහානේ. ඔව් ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් හිතන්නේ. හැබැයි නාවික හමුදාව වාර්තා කරලා තියෙනවා ජලයේ යටින් ඒ කියන්නේ සාගරයේ පතුලෙන් නාවික සෙතබුම් 500ක වගේ දැවන්ත වේගයකින් ගමන් කරන විශාල යානාවුන්ට හමු වෙලා තියෙනවා කියලා. ඒ යානා නගරයක කුට්ටියක් ඒ කියන්නේ සිටි බ්ලොක් එකක් තරම් විශාලයිලු. වාව්! වතුර යටදී කිසිම ඝර්ෂණයක් නැතිව රේඩාර් වලට අහු නොවි ඒ වගේ වේගයකින් යන්න පුළුවන් තාක්ෂණයක් අපිට නැහෙනි. අර ලෙසාර් දැක්ක ගුරුත්වාකර්ෂණය පාලනය කරන තාක්ෂණයට විතරයි වතුර යටදී වුණත් ඒ වගේ යන්න පුළුවන්. හරියටම මේක අපේ ආරම්භක අදහසටම නැවත ගමන් කරනවා. අපි හිතන්නේ මේ දේවල් දකින්න එක අපූර්ව අත්දැකීමක් කියලා. නමුත් ලෙසර්ට ඒ යානේ දකිද්දි දැනුණු බියජනක හැඟීම ඒ අසරණකම කොයි වගේද කියන එක දැන් අපිට දැනෙන්න ගන්නවා. ඔව්. අපි විශ්වයේ තරු දිහා බලාගෙන හිටියට සමහර විට මේ අති ප්‍රබල තාක්ෂණය අර භෞතික විද්‍යාව විකෘති කරන යන්ත්‍ර සම්පූර්ණ වෙනත් ශිෂ්ටාචාරයක්ම කිසිවෙකුටත් සොයාගත නොහැකි අයුරින් අපේම පෘථිවියේ සාගර පතුලේ හැංගිලා තියෙනවා වෙන්න බැරිද? හරියටම අපේම ගෙදර අපිට යන්න බැරි අඳුරු කාමරයක වෙනත් කවුරු හරි බලවත් කෙනෙක් ජීවත් වෙනවා වගේ හැඟීමක්. අර ලෙසාර් කිව්වා වගේ ඒක දැනගන්න එක විනෝදජනක නෑ. ඒක ඇත්තටම බියජනකයි. ඒකනේ. ඉතින් ලෝකයේ ඇස් අහසට යොමු වෙලා තියෙද්දි සැබෑ අභිරහස තියෙන්නේ අපේ දෙපා මුල සාගරයේ වෙන්න පුරුවන්. ඊ ගැන කල්පනා කරන ගමන් අදට අපේ මේ ගවේෂණය අපි අවසන් කරනවා. වෙනත් දවසක නැවතත් මේ වගේම ලෝකයෙන් හංගපු තවත් අභිරහසක් අරගෙන එන්නම්. ඒ වෙනකන් හැමෝටම සුබ දවසක්.